සමරකෝන් වේද මහත්මයා අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේ සෙනසුරුගේ අපලේ මිදීමට සෙනසුරුට පහන් පූජාවක් කරන්න කියලා. මේක බදාදා සෙනසුරාදා දිනයන් වල කරන්න ඕන. හවස 6න් පසුව අපගේ ගෙයින් පිටත අඳුරු ස්ථානයක සෙනසුරු වෙනුවෙන් ගිතෙල් පහනක් පූජා කරන්න ඕනි. ඉතින් මම ඒ දේ දැන් කරන්න යන්නේ. අපි කොහොමද ඒ දේ කරන්න කියලා බලමු. සෙනසුරු උදෙසා මේ දල්වන්නව පහන මේක සාමාන්‍යයෙන් ගෙයින් පිටත හවස 6න් පසුව තමයි දල්වන්න ඕන අඳුරු ස්ථානයකදී. එතකොට සෙනසුරුගේ බලපෑම අවම වෙනවා. ටිකක් නිදහස් වෙලා කරදර වලින් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් අපි දැන් මේක පත්තු කරන්න යන්නේ එළියේ අඳුරු ස්ථානයක් බලලා. මෙතන ගෙයින් පිටත අපේ ටිකක් කවර් වෙලා තියෙන්නේ. එතකොට පහන නිමින්නෙත් නැති හින්දා මම මෙතන තෝරගත්තා. දැන් මම මේක සෙනසුරු උදෙසා මේ පහන පූජා කරන්න යන්නේ දල්වන්න යන්නේ. සෙනසුරු සිහි කරගෙන මේ පහන දල්වන්න ඕනේ. හවස 6න් පසු කෙම්මුර දිනයන් වලදී පමණයි සෙනසුරාදා බදාදා දිනයන් වල ඔන්න අපි පහන පත්තු කරා. ඉතින් හවස 6න් පසු තමයි පහන පත්තු කරන්න ඕන. අපි පහන පත්තු කරලා දැන් ඉවරයි. දෙන්නට කුලං වෙනවා. එහෙනම් අපි හුලං එන්නේ නැති මෙන්න මේ වගේ දැනගින් පහන තිබ්බා. දැන් පහන ලස්සනට පත්තු වෙනවා හුලඟාවට. පහන නිමෙන්නේ ඔයාලත් මේ වගේ සුදුසු ස්ථානයක් ගහක් කවර් වෙන වගේ ස්ථානයක් තෝරගත්තාම ලේසි. එතකොට පහන නිවෙන්නේ නැහැ. සෙනසුරු දෙවියන්ට පූජා වේවායි කියලා හිතන ප්‍රාර්ථනාවෙන් තමයි මේක ඉෂ්ට සිද්ධ කරන්න ඕනි. මම පහන පත්තු කරපු තැන හරි ලස්සනට පත්තු වෙනවා. හරි ලස්සනයි. ඉතින් ඇත්තටම සෙනසුරු කියන්නේ ලොකු බල සම්පන්න මහා 이르දිමත් අසුරෙක්. ඉතින් ඒ දෙවියන් සිහි කරලා තමයි මේ පහන පත්තු කරන්න ඕන හවස 6න් පසු. ඉතින් එතන මං හදපු තැන හුලං වලින් කවර් වෙලා තියෙන්නේ. ඉතින් ලස්සනට පත් වෙනවා. හරි ලස්සනයි. එළියත් ලස්සනයි. ඉතින් තියෙන අපල සෙනසුරුගේ ඒ රාෂ්ටකේ හෝ අඳුරු ඒ රාෂ්ටකයේ දුරු වෙන්නේ කියලා හිතාගෙන ඔයාලා මේ විදිහට පූජා කරන්න ඕනි.